බොන්සු අයිවන් කස්තියට ඉතින් මම හිතුවා අද ඉඳන් දිගටම ඩේ පොඩි බ්ලොග් එකක් කරන්න කියලා මම හිතුවා. අද ඇවිල්ලා පළවෙනි දවසේ තමයි මම වඩද ගියේ. ඉතින් ඒකත් එක්ක පොඩ්ඩක් පොඩි විස්තර දෙකක් කියන්න ඕනේ. يعني මං හිතාගෙන හිටපු දේවල් සහ හැමෝටම ඩ්‍රීම් එකක් තියෙනවනේ, හැමෝටම හෝප් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම මටත් එහෙම හෝප් එකක් තිබ්බා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් එහෙම ලොකු වෙලත් එහෙමයි. මම ඒ කියන්නේ ෆිසිකල් ජොබ් එකක් අද තමයි ෆස්ට් ඩේ එක මේ බෝඩ් සිටි එකේ ඉවිල්ලා මාසයක් විතර යනවා. මම සති දෙක තුනක් විතර පොඩ්ඩක් ට්‍රේනින් එකක් දැම්මා. ඒක ඉවිල්ලා අපේ අයියා කෙනෙක්ගේ තැනකට ගිහිල්ලා මම පොඩ්ඩක් පුරුදු වුණා. ඉතින් ඒක මට ලොකු හයියක් වුණා කියලා මම හිතනවා. ඉතින් අද තමයි පළවෙනි දවස. ඉතින් මේ පළවෙනි දවසට යන්න කලින් සමහරක් අය කියන්නේ අඩෝ මූ තාම පළවෙනි පාරේ මේ ජොබ් එකක් කරන්න නම් මම එහෙම කියලා හිතයි. කෙලින්ම කිව්වොත් මම මේ ප්‍රංශයේ මම ආවේ මගේම සල්ලි වලින් තමයි මම වීසා එකේ ඇප්ලයි කරේ. හැමදේම මම ලංකාවේ යුනිවර්සිටි එකට පේ කරේ. ඒ හැම එකකම මමම හොයපු සල්ලි කිව්වොත් මම නිවැරදි. මම ෆ්‍රීලාන්ස් විදියට මම ලංකාවේ ඉඳි මම වැඩ කරේ. ෆයිවර් එක ග්‍රැෆික් ඩිසයිනින් පැත්තේ ඊට පස්සේ ගොඩක් දේවල් මම කරා. ඉතින් උදාහරණයක් විදියට කිව්වොත් එම කවුරු හරි විශ්වාස කරන්නේ නැද්ද කියලා මම දන්නේ නැහැ. මම සාමාන්‍ය ලංකාවේ ඉද්දිත් දවසකට ඩොලර් නෙමෙයි LKR වලින් අපි ගමුකෝ දවසකට මැක්ස් හොයලා තියෙනවා මම 45000ක් වගේ එක දවසක. මගේ දිෂොන් ෂොප් එකක් තිබ්බා ඒ කාලේ. දැනුත් එහෙම තියෙන එක පොඩ්ඩක් ඩවුන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔය YouTube එක ඒ වගේ ෆයිවර් එක ඊට පස්සේ මම ඩොලර් එක්ස්චේන්ජ් කරා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මම කරා ලංකාවේ ඉද්දි. ඉතින් ඒවත් එක්ක තමයි මම ෆ්‍රීලාන්ස් විදියට මම වැඩ කර කවුරු හරි කියයි මූ තාම ෆිසිකල් ජොබ් එකක් කරලා නැද්ද කියලා. මම ජොබ් කරලා දිනවා. බත් ඒවා ෆ්‍රීලාන්ස් විදියට මම වැඩ කරේ. ඉතින් ඒ කාලේ ඉන්න ඩ්‍රීම් එකක් තිබ්බා. කොයි හරි ගිහිල්ලා මගේම ජොබ් එකක් හරි මම මේ දේවල් ටික ඉම්ප්‍රූව් කරගෙන ඒ කාලේ ඉඳන් මගේ ලයිෆ් එක අකමැති දෙයක් තමයි ෆිසිකලි ජොබ් එකක් කරන එක. කියන්නේ උදේට ගියා හවසට ආවා. මොකක්ද ඒ ලයිෆ් එක? ඉතින් ඒ වගේ කාලයක් උළුවේ වගේ කාලයක් තිබ්බා. බත් මෙහෙට ඇවිල්ලා ජොබ් එකක් නැත්තම් මුකුත් නැහැ. ගෙවල් හම්බෙන්නෙත් නැහැ, ලෝන් හම්බෙන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ දන්නවා. ඊට පස්සේ මම ආපහු කල්පනා කරනවා මොන මගලක්ද යකෝ මෙච්චර කල් ඉගෙන ගත්තේ මේ වගේ 2.50 ජොබ් එකක් කරන්න. ඒ කියන්නේ කෙලින්ම කිව්වොත් මම සාමාන්‍යයෙන් ඔය කොවිඩ් එක කාලේ මම ෆයිවර් කරපු කාලේ මම මාසෙට මැක්ස් හොයලා ඇති 1800 900 ගණන් වල ඩොලර් ගණක් මම හොයලා ඇති එක මාසයකට ෆයිවර් වලින්. එතකොට අර ඒ කාලේ අර එන මේ වයිබ් එක තමයි අඩෝ මම පිට රටකට ගිහිල්ලා මොකටද යකෝ 17 18 මම වැඩ කරන්නේ. ඉතින් ඒ වගේ කාලයක් තිබ්බා. මම ක්‍රිප්ටෝ කරපු කාලේ විනාඩි 10න් මම ඩොලර් 1120 ගණක් හොයලා දිනවා. විනාඩි 10න්. ඉතින් අර සල්ලි හොයන එක මහා ඒක මගේ අර උළුවට එහෙම ස්ට්‍රෙස් එකක් තිබ්බේ නෑ. මොකද අර ෆැමිලි එකෙත් ඉන්න මට අම්මා විතරයි. ඉතින් අම්මට 100ක් 200ක් යුරෝ දුන්නාම අම්මා ගොඩක් සතුටින් එයාගේ පාඩුවේ ඉන්නවා. ඉතින් ඒවත් එක්ක අර ලොකු අර ස්ට්‍රෙස් එකක් තිබ්බේ නෑ. ජොබ් එකක් කරන්න ඕනේ, බ්ලැක් එක ආදේ නැත්තම් නෝමල් එහෙම එකක් තිබ්බේ නෑ ඇත්තටම. මම මේ ගෙදර යන ගමන් මේක තමයි ටෙස්ලා වගේ ඩ්‍රීම් කාරුත් තියෙනවා. ටෙස්ලා නම් හරි යන්න මොකක් හරි ගන්න ඕනේ කවදා හරි. ඉතින් එහෙම තමයි මම අර හිතාගෙන හිටියේ. ඉතින් කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන. උදාහරණයක් විදිහට අපි ලංකාවේ ඉන්නකොට රේන්ජ් රෝවර්, Audi, BMW අංගේ වගේ පිස්සුනේ. බත් මෙහෙට ඇවිල්ලා මට හැමෝම වඩින්නේ. ඉතින් අර එකම නෝමල් වාහන යන්න පුළුවන් නම් ඉච්චරයි, වැඩේ කරගන්න පුළුවන් නම් ඉච්චරයි. ඉතින් අර
ඒවත් එක්ක අර මයින්ඩ් එක පොඩි පොඩියට එහෙම චේන්ජ් වෙනවා. ඒක හැමෝටම එහෙමයි කියලා මම කියන්නේ නැහැ. සමහරක් අයට එහෙමත් ඇති කියලා හිතනවා. ඉතින් අන්න එහෙම තමයි. ඉතින් අද පළවෙනි දවසේ මේකත් අපේ මස්සිනා ගේ අයියා කෙනෙක් තමයි මේ CV එකක් දාලා ඒ සෙට් උනේ ජොබ් එක. මේ ඉතින් කරන්නේ සුෂි. ඉතින් අද පොඩ්ඩක් යාලා කියනවා ඉතින් කරනවා. ලොකු අර ස්ට්‍රෙස් එකක් දුන්නේ නැහැ මට. අර ගොඩක් අර චෙප් එක්කනත් අර ගොඩක් හොඳයි හොඳට කතා කරනවා. අයින ටිබෙට් එක්කෙනෙක් මේ ඉංග්‍රීසි පුළුවන්. ඉතින් ඒ හින්දා ලොකු ස්ට්‍රෙස් එකක් දුන්නේ නැහැ. ඒක තමයි කියන්න ඕනේ. අර සමහරක් අර බේසික් අර නෝමලි තැනකට ගිහපුවම මෙයා අර කියනවා අර කියනවා අර දිරවන්නද සීන් එකක් එනවනේ. බත් ඉතින් අර කියනවා ඉතින් මම කරනවා මම එහෙම අර ලොකු වට අර ඒ කියන්නේ ලොකුවට ගත්තේ නැහැ. ඕන වටත් වැඩි අර ගත්තාම මූ මේ කියනවා අර කියන එතකොටනේ එපා වෙන්නේ. කියන නෝමල් එක විදියට එහෙම අර බල කෙරෙත් නැහැ මේක කරපන් අර එක් කරපන් එහෙම කිව්වෙත් නැහැ. ඉතින් ඒක තමයි අර පළවෙනි දවසේ එක්ස්පීරියන්ස් එක මට ෂෙයා කරගන්න ඕනේ උනේ. ඉස්සරහට මම පොඩි වීඩියෝ එකක් ගෙන්නම් කොහොමද ජොබ් හොයන්නේ මොකද්ද කරන්න ඕන කොහොමද ඔයාලා ඉන්ටර්වියු එකදී කතා කරන්න ඕනේ ඒකත් කියන්න ඕනේ මෙතනදී පළවෙනි දවසේ මම CV එක දීලා පස්සේ කෝල් එකක් ගත්තා කෝල් එකක් කරගෙන ගිහලා පස්සේ මට කතා කරා කතා කළා පස්සේ එතන ගිහපු ගමන් කතා කරපු ගමන් වචන දෙක තුනයි කතා කරේ මම වෙඩි කතා කරේ නෑ කීප දේවල් ටිකක් ඇහුවා කෙලින්ම මට මෙසේජ් එකක් දැම්මා මගේ තිද්ද සිජොර් එකයි ඊට පස්සේ බැංක් රිබ් එකයි බැංක් account එකයි අන්න ඒ දේවල් ටික ඉල්ලුවා ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් ටෙස්ට් කරවල හදන්න මට එතනදී පොඩ්ඩක් අර ෆේල් ඒ කියන්නේ ෆේල් උනේ නෑ පොඩ්ඩක් සටිස් උනේ නෑ ඉතින් මම ඉතින් කිව්වා පොඩ්ඩක් අර කාලෙකින් පස්සේ නගන්න ඉන්න බට් ඒක නෝමල් දැන් ඒ හින්දා මේ දවස් ඉතින් අද තමයි පළවෙනි මේවා එක. ඉතින් කලින් මම ෆ්‍රීලාන්ස් කරලා තියෙනවා. ඉතින් මගේ ෆිසිකලි ජොබ් එක අද තමයි day 1 එක. ඉතින් මම ඉස්සරහට day 1 day 2 මේ විදිහට මම වීඩියෝස් ගේන්නම්. ඉතින් ඔයාලගේ පළවෙනි දවසේ ජොබ් එකත් පොඩ්ඩක් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න කොහොම එකක්ද කියලා. ඉතින් හැමෝටම ඒ වගේ එක්ස්පීරියන්ස් ඇතිනේ පළවෙනි ජොබ් එක කොහොමද ෆේස් කරපු විදිය. ඉතින් මම හිතනවා ගොඩක් සැටිස් ඉන්න සෙට් එකත් කී දිනක් වැඩ කරනවද? එක්කනයි දෙන්නයි 3යි 4යි 5යි මම එක්ක මම හිතන 6ක් ඇතුළේ වැඩ කරනවා. අර ගොඩක් ඔක්කොම අර hina වෙලා අර කවුරුත් රවලා එහෙම නම් මම එහෙම සීන් උනේ නෑ. මම දන්නේ දෙවෙනි දවසේ කොහොම වෙයිද දන්නේ. ඉතින් මම විශ් කරනවා අපේ කායකෙත් හැමෝමත් එක්ක හොඳින් ඉන්නවා නම් ඉච්චරයි මට කියන්න තියෙන්නේ. අපිට හැමෝටම හදන්න අපිට වෙන මිනිස්සුන් හදන්න බෑ අපේ හැදුනා නම් ඉච්චරයි. ඉතින් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ පළවෙනි දවසේ ජොබ් එක. ඉතින් අන්න විදිහ තමයි අද දවසේ ගෙවුනේ. එහෙනම් ආයෙත් හෙට දවසින් හම්බෙමු. මගේ ජොබ් එක පැය 30යි. උදේ 7 ඉඳන් 2:00ට ඉවරයි. ඉතින් ඒක හින්දා මාර රිලැක්ස් එක පැත්තකින් මට හැටියට තව වෙන ජොබ් එකක් හම්බුනොත් එම කරන්නත් පුළුවන්. ඒක කරන කෙනෙක් නම් කරනවා නම් ඉතින් මම හිතනවා හවස් වල පොඩ්ඩක් ට්‍රොන්කිල් එක රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. ඉතින් එහෙනම් ජය වේවා.